මම නර්මදා මේ දින මගේ පළවෙනි vlog එක. ඉතින් මම හිතුවා මගේ පළවෙනි vlog එක හෝටන් ප්ලේන්ස් වලින් පටන් ගන්න. අපි යමු ඉස්සරහට මොනවද හෝටන් ප්ලේන්ස් එකේ බලන්න තියෙන විශේෂ දේවල් කියලා. ඉතින් ඊට කලින් අපි කොහොමද කොළඹ ඉඳන් හෝටන් ප්ලේන්ස් ගියේ කියලා කිව්වොත් අපි කොළඹ කොටුවෙන් රට 8:00ට පටන් ගන්න නයිට් මේල් එකේ තමයි පට්ටිපොළ වෙනකම් ආවේ. නයිට් මේල් එක ඊළඟ දවසේ උදේ පාන්දර 5 විතර වෙද්දිම පට්ටිපොළට එනවා. අපි ඊට පස්සේ පට්ටිපොළ ඉඳන් වෑන් එකකින් තමයි හෝටන් ප්ලේස් ඇතුළටම ගියේ. ඇත්තටම මෙහෙම වාහනේ යන එක කාලය ඉතුරු කරගන්න ගොඩාක් හොඳ ක්‍රමයක් කියලා මම හිතනවා. හෝටන් තැන්නට මුලින්ම ආවහම අපිට බලන්න පුළුවන් උනේ ගෝනෙක්. ගෝනෙක් දැක්කහම මුලින්ම මතක් වෙන්නේ ඉංග්‍රීසියෙන් මුලින්ම මේ හෝටන් තැන්නට දාලා තියෙන එල්ක් ප්ලේන්ස් කියලා. මොකද එයාලා දැකලා තියෙන එල්ක්ලා. මේ එල්ක්ලා නෙමෙයි මේ සැම්බර්ස්ලා. ඒනට සැම්බර්ස්ලා පෙනුමෙන් ගොඩක් එල්ක්ලට සමාන හින්දා එයාලා එල්ක් ප්ලේන් කියලා තමයි හෝටන් තැන්න හඳුන්වලා තියෙන්නේ. පස්සේ අපේ සිංහල අපේ මුතුන් මිත්තෝ මේ හෝටන් ප්ලේන්ස් හඳුන්වලා තියෙන්නේ මහඑළිය තැන්න කියලා. ඉතින් මේ මහඑළිය තැන්න පස්සේ ඉංග්‍රීසි පාලන කාලේ තමයි හෝටන් තැන්න කියලා නම් කළා දී. ඉතින් මේක තමයි හෝටන් ප්ලේන්ස් ඇතුළටම ආවම ඔයාලට පුළුවන් මේ කිරිගල් පොත්තර යන පාර මේ පැත්තෙන් පොඩි අඩිපාරක් විදිහට තියෙන්නේ. අපි මුලින්ම වර්ල්ඩ්ස් එන්ඩ් සහ ඊට පස්සේ බේකර්ස් ඇලබාන්න යන්න ඕන. මෙන්න මේ පාර දිගේ ඉස්සරහට යන්න ඕනේ. මට දැන් මේ ඇවිදගෙන යනකොට මේ කාක්කන්ගේ සද්ද ඇහෙනවා. ඇත්තටම කාක්කු කියන්නේ හෝටන් තැන්නට ආගන්තුක කුරුල්ල විශේෂයක්. හෝටන් තැන්නේ කුණු එකතු වෙච්ච හින්දා තමයිලු මේ කාක්කෝ හෝටන් තැන්නට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ හෝටන් තැන්න ඇත්තටම කිරිගල් පොත්ත සහ තොටුපොළ කන්ද කියන කඳු දෙකෙන් මායිම් වෙලා මැද්දේ තියෙන සානුවක්. මේ හෝටන් තැන්න ඉස්සරහට යනකොට මේ කහපාට මල් පිපිලා තියෙන ශාකය හැමතැනම ඔයාලට දකින්න පුළුවන් වෙයි. මේක ඇත්තටම අපේ රටේ ආවේනික ශාකයක් නෙමෙයි. මේක හෝටන් තැන්නට ආක්‍රමණශීලී ශාකයක්. මේක යුලෙක්ස් කියලා තමයි හඳුන්වන්නේ. මේ ශාකය සම්පූර්ණයෙන්ම හෝටන් තැන්නෙන් කාලයක් අයින් කරා. ඉතින් මේ හෝටන් තැන්නෙන් ගලාගෙන යන පුංචි දියපාරවල් එකතු වෙලා මහා ඔයවල් හදලා ඒ ඔයවල් ලංකාවේ ප්‍රධාන ගංගා පෝෂණය කරන විශාල අතු ගංගා බවට පත් වෙනවා. එහෙම හදන ප්‍රධාන ඔයවල් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අග්‍රා ඔය, බොගවන්තලා ඔය, ඒ වගේම බෙලිහුල්ල ඔය වගේ ඔයවල්. බෙලිහුල්ල ඔය තමයි බේකර්ස් ඇල්ල හදන්නේ. ඉතින් මෙන්න මේ තියෙන වයිහන්දියෙන් මේ පාර දෙකට බෙදෙනවා. දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් එකම දුර වගේ තියෙන්නේ. හැබැයි මේ වම් අත පැත්තෙන් තියෙන පාර පොඩක් ලේසි කියලා ගහලා තියෙන හින්දා අපි මේ පැත්තෙන් යනවා. හෝටන් තැන්න ස්වභාවික වලාකුළු වනාන්තරයක්. ඉතින් මේ වලාකුළු වනාන්තරයේ තියෙන විශේෂත්වය තමයි මේකේ වියන අනිත් වනාන්තර වගේ ඒකාකාරී නෑ. මේකේ ගස් ගත්තොත් එහෙම මේ පරිසර පද්ධතිය කියන්නේ අධික සුළං සහිත පරිසර පද්ධතිය වලට හැඩගැසීම සඳහා එයාලගේ ශාක දේහය ඒගොල්ලෝ නැවුණු ශාක දේහයක් තමයි එයාලට තියෙන්නේ. සහ මෙයාලගේ උස මීටර් 12 මීටර් 20ක් අතර ප්‍රමාණය උසකින් තමයි මේ වලාකුළු වනාන්තරවල
ශාක අපිට දක්නට ලැබෙන්නේ. ඒ හින්දා මේ වියන ඒකාකාරී නෑ. මේ ඒකාකාරී නැති හින්දා මේ වනාන්තරවල යටි වගාව බොහොම සාරුයි. ඉතින් මේ නෙළු ශාකත් ඇවිල්ලා ඒ වගේ සරුවට වැඩුණු යටි වියන. ඉතින් මේ හෝටන් තන්නේ මුල් කාලේ වාර්තා වෙලා තියෙන විදිහ නිරු විශේෂ 8ක් පමණ වාර්තා වෙලා තියෙනවා. නමුත් අද නිරු විශේෂ 6ක් පමණක් දකින්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ අතරින් මේ හැම නිරු විශේෂයෙන්ම ඇත්තටම අවුරුදු 12ක සැරයක් පිපෙනව නෙමෙයි. සමහර ඒවා වාර්ෂිකව පිපෙනව තියෙනවා. වර්ෂ දෙකෙන් දෙකට පිපෙනව තියෙනවා. වර්ෂ 6න් 6ට පිපෙනව තියෙනවා. ඒ අතරින් මෙන්න මේ ස්ට්‍රොබිලැන්තස් උල්චෙරීමා කියන දම්පාට නිළු විශේෂය තමයි අවුරුදු 12කට සැරයක් පිපෙනවා කියන්නේ. ඉතින් මේ නිළු වල මල් පිපුණාම ඒක වෙනම පරිසර පද්ධතියක්. මේ නිළු වල මල් රොන් ගන්න මීමැස්සෝ බවරු වගේ පරාගණකාරකින් ඉන්නවා. ඒ වගේම මේ නිළු වල ඇට කන්න වලි කුකුළු සහ මීයන් වගේ සත්ත්ව විශේෂත් මේ නිළු මත යැපෙනවා. ඒ කියන්නේ මේ නිළු කියන්නේ වෙනම පරිසර පද්ධතියක්. මිනි වර්ල්ඩ් එන්ඩ් එක වගේම තමයි වර්ල්ඩ් එන්ඩ් එකත් අපිට හරියට බලන්න බැරි වුණා මීදුම හින්දා. මීදුම නැත්තම් අපිට ඉස්සරහෙන් මේ ගොම්මෝලියේ කන්ද බලන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහෙන් බලංගොඩ බලන්න පුළුවන්. බලංගොඩ නන් පෙරියල් තේවත්තත් එක්ක හිරිකටුව නිම්නේ තමයි අපිට පේන්නේ පල්ලෙහෙන්. ඉතින් අපි දැන් මේ බේකර්සැල්ල බලන්න යන ගමන් අපි බලමු බේකර්සැල්ලට ගිහිල්ලා. ඉතින් බේකර්සැල්ලට යන පාර පොඩ්ඩක් පඩිපෙල් ටිකක් තියෙන නගින්න අපි අර වයි හන්දිදි තෝරගත්ත පාර අනුවදම අනිත් පැත්තෙන් ආවනම් මේක බහින්න තියෙන්නේ. සැමුවෙල් බේකර්ස් කියලා ඉංග්‍රීසි ජාතිකයෙක් විසින් මේ බේකර්සැල්ල පාවිච්චි කරලා තිනවා ගෝනුන් දඩේමට. ඒ හින්දා මේ ඔහුගේ නමින් තමයි මේ බේකර්සැල්ල නම් කරලා තියෙන්නේ. අපි දැන් මේ යන්නේ බේකර්සැල්ලට පැටලලා තියෙන පාරේ. සුන්දරයි. නමුත් ටිකක් දුෂ්කරයි. ඉතින් මේ මගේ පිටිපස්සෙන් පේන්නේ දැන් චිමිනි ඇල්ල. මේක චිමිනි පොකුණ කියලාත් කියනවා. ඉතින් මේ චිමිනි පොකුණේ තෝමස් ෆා කියලා ඒකාලේ හිටපු ඉංග්‍රීසි ජාතිකයෙක් දඩේම සඳහා, ඒ කියන්නේ මාළු බෑම සඳහා මේ රේන්බෝ ට්‍රවුට්ස්ලා බෝ කරලා තියෙනවා. ඉතින් රේන්බෝ ට්‍රවුට්ස්ලා හොඩන් තැන්නට ඇතරම ආගන්තුකයි. දැන් හොඩන් තැන්න පුරාම තියෙන දියපාරවල අපිට රේන්බෝ ට්‍රවුට්ස්ලා බලා ගන්න පුළුවන්. එහෙනම් අපේ හෝටන් තැන්න ගමන මෙතන ඉවර කරන්න තමයි හදන්නේ. තවත් වීඩියෝකින් අපි ඉස්සරහදී හමු වෙමු. ගිහින් එන්නම්.